මේ දවස්වල iPhone මිල අඩු වෙලාද? එහෙමත් නැතිනම් වැඩි වෙලාද? ඉතින් අද වීඩියෝෙන් අපි බලමු මේ දවස්වල second hand iPhone මිල ගැන. ඔයා iPhone එකක් ගන්න හිතන් ඉන්නවා නම් ඔයාට මේක අනිවාර්යෙන් වැදගත් වෙයි. මම මේ සඳහා ලංකාවේ ප්‍රසිද්ධ buying and selling website වලින් ලබාගත් තොරතුරු අනුව නවතම මිල ගණන් ඔයාලට අරගෙන එන්නම්. ඉවසගෙන ඉන්න. intro එකට ගිහින් යමු වීඩියෝ එකට. සුබ දවසක් කියලා පිළිගන්නවා හර්ෂ ටෙක් YouTube channel එකට. ඔයා මේ එකතු වෙලා ඉන්නේ ටෙක් සම්බන්ධයෙන් තොරතුරු බෙදා ගන්න channel එකක් එක්ක. ඔයා second hand iPhone එකක් ගන්න හිතන් ඉන්නවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අද මම කතා කරන්න යන්නේ ලංකාවේ iPhone X එකේ සිට latestම iPhone එක වන iPhone 16 Pro Max එක දක්වා second hand මිල ගණන් ගැන. මිල විතරක් නෙවෙයි release date, colors, ඒ වගේම ගන්නකොට බලන්න ඕන tips ටිකකුත් කියන්නම්. 2025 අප්‍රේල් වෙනකොට මාකට් එකේ තියෙන approximate price මම ගෙනත් තියෙනවා. ඉතින් මේක බලලා ඔයාට හරියන ෆෝන් එක සාධාරණ මිලකට ගන්න පුළුවන්. මොකටද නිකන් වැඩි ගණන් දීලා iPhone ගන්න? ඉතින් ඔයා තාමත් හර්ෂ ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. අනිවාර්යෙන්ම ඔයාට වැදගත් වෙන වීඩියෝ දිගටම අරන් එනවා. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට තව මේ වගේ අප්ඩේට් නොටිෆිකේෂන් එකක් කරහා වීඩියෝ එක දාපු සැනින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු iPhone X එකේ සිට 16 Pro Max දක්වා second hand මිල ගණන් මොන වගේද කියලා. iPhone X මේ ෆෝන් එක රිලීස් කරේ 2017 නොවැම්බර් මාසේ. Apple ලගේ Face ID පහසුකම ආපු පළවෙනි iPhone එක මේක. 2025 වෙනකොට මේ ෆෝන් එක අවුරුදු 8ක් විතර පරණයි. මේ ෆෝන් එක ස්පේස් ග්‍රේ සිල්වර් කියන කලර්ස් වලින් තෝරගන්න පුළුවන්. iPhone X 64GB version එක රුපියල් 40000ත් 45000ත් අතර මිලකට ලංකාවේ හොයාගන්න පුළුවන්. ඒ වගේම 256GB version එක රුපියල් 45000ත් රුපියල් 60000ත් අතර මිලකට විකිනෙනවා. iPhone XS සහ iPhone XX Max මේ ෆෝන් දෙකම රිලීස් කරේ 2018 සැප්තැම්බර් මාසේ. ලොකු ඩිස්ප්ලේ පාවිච්චි කරන්න ආසායට මේක නියමයි. ස්පේස් ග්‍රේ, සිල්වර්, ගෝල්ඩ් කියන කලර්ස් තුනකින් එනවා. iPhone XX 256GB version එක රුපියල් 60000ත් රුපියල් 65000ත් අතර වගේ ගාණක් වෙනවා. ඒ වගේම iPhone XS Max 256GB version එක රුපියල් 65000ත් රුපියල් 70000ත් අතර බිලකට විකිනෙනවා. iPhone XR මේ ෆෝන් එක රිලීස් කරේ 2018 ඔක්තෝබර් මාසේ. 2025 වෙනකොට මේ ෆෝන් එක අවුරුදු 7ක් විතර පරණයි. ඒත් බජට් ඔප්ෂන් එකක් විදිහට තාමත් මේ ෆෝන් එක ලංකාවේ ජනප්‍රියයි. මේ ෆෝන් එක black, white, blue, yellow, coral, red කලර්ස් වලින් එනවා. iPhone XR 64GB version එක රුපියල් 48000ත් රුපියල් 55000ත් අතර මිලකට විකිනෙනවා. ඒ වගේම iPhone XR 128GB version එක රුපියල් 50000ත් රුපියල් 60000ත් අතර මිලකට විකිනෙනවා. iPhone 11 මේ ෆෝන් එක රිලීස් කරේ 2019 සැප්තැම්බර් මාසේ. 2025 වෙනකොට මේ ෆෝන් එක අවුරුදු 6ක් විතර පරණයි. ඩුවල් කැමරා සෙටප් එක නිසා මේ ෆෝන් එක තාමත් ජනප්‍රියයි. black, green, yellow, purple, red, white කලර්ස් වලින් මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. iPhone 11 64GB version එක රුපියල් 65000ත් රුපියල් 75000ත් අතර මිලකට විකිනෙනවා. ඒ වගේම iPhone 11 128GB version එක රුපියල් 70000ත් රුපියල් 80000ත් අතර මිලකට විකිනෙනවා. iPhone 11 Pro සහ iPhone 11 Pro Max මේ ෆෝන් රිලීස් කරේ 2019 සැප්තැම්බර් මාසේ. 2025 වෙනකොට මේ ෆෝන් එක අවුරුදු 6ක් විතර පරණයි. ට්‍රිපල් කැමරා සෙටප් එකක් එක්ක ආපු පළවෙනි iPhone series එක මේක. අඩුවෙන්ම ගන්න තියෙන ට්‍රිපල් කැමරා සෙටප් එක තියෙන iPhone එකත් මේක. ස්පේස් ග්‍රේ, සිල්වර්, මිඩ්නයිට් ග්‍රීන්, ගෝල්ඩ් කියන කලර්ස් වලින් මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. iPhone 11 Pro 256GB version එක රුපියල් 75000ත් රුපියල් 90000ත් අතර මිලකට ගන්න පුළුවන්. ඒ වගේම iPhone 11 Pro Max 256GB version එක රුපියල් 95000ත් 110000ත් අතර මිලකට ගන්න පුළුවන්. iPhone 12 සහ iPhone 12 mini මේ ෆෝන් එක රිලීස් කරේ 2020 ඔක්තෝබර් මාසේ. 2025 වෙනකොට මේ ෆෝන් එක අවුරුදු 5ක් විතර පරණයි.
black, white, red, green, blue, purple කියන කලර්ස් වලින් මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. iPhone එකක් එක්ක 5G ආපු පළවෙනි iPhone series එක මේක. ඒත් මේ iPhone 12 mini ෆෝන් එක ඒ තරම් සෙට් වෙන්නේ නැහැ. ඒ ගැන ඔයාගේ අදහසක් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. iPhone 12 mini 128GB version එක රුපියල් 80000ට රුපියල් 90000ත් අතර මිලකට ලංකාවේ විකිනෙනවා. ඒ වගේම iPhone 12 128GB version එක රුපියල් 95000ත් 1,50,000ත් අතර මිලකට විකිනෙනවා. iPhone 12 Pro සහ iPhone 12 Pro Max මේ ෆෝන් රිලීස් වුණේ 2020 ඔක්තෝබර් මාසේ. 2025 වෙනකොට මේ ෆෝන් එක අවුරුදු 5ක් විතර පරණයි. සිල්වර්, ග්‍රැෆයිට්, ගෝල්ඩ්, පැසිෆික් බ්ලූ කියන කලර්ස් හතරෙන් මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. පැසිෆික් බ්ලූ කලර් එක හුඟ දෙනෙක් අතර ජනප්‍රියයි. iPhone 12 Pro 256GB version එක 1,10,000ත් 1,20,000ත් අතර මිලකට ලංකාවේ විකිනෙනවා. ඒ වගේම iPhone 12 Pro Max 256GB version එක 1,40,000ත් 1,60,000ත් අතර මිලකට විකිනෙනවා. iPhone 13 සහ iPhone 13 mini මේ ෆෝන් රිලීස් වුණේ 2021 සැප්තැම්බර් මාසේ. 2025 වෙනකොට මේ ෆෝන් එක අවුරුදු 4ක් විතර පරණයි. Apple සමාගම සිනමැටික් කැමරාව මුලින්ම හඳුන්වා දුන්නේ iPhone 13 series එකට. pink, blue, midnight, starlight, green, red colours වලින් මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. iPhone 13 mini 128GB version එක රුපියල් 1,10,000ත් 1,15,000ත් අතර මිලකට විකිනෙනවා. ඒ වගේම iPhone 13 128GB version එක 1,15,000ත් 1,25,000ත් අතර මිලකට විකිනෙනවා. iPhone 13 Pro සහ iPhone 13 Pro Max මේ ෆෝන් රිලීස් කරේ 2021 සැප්තැම්බර්. හුඟ දෙනෙක් කරන චෝදනාවක් තමයි iPhone වල බැටරි ඉක්මනින් බහිනවා කියන එක. ඒත් ඔයා 13 series එකෙන් උඩ ෆෝන් එකක් ගත්තොත් ඔයාට හොඳ බැටරි ලයිෆ් එකක් හම්බ වෙනවා. ග්‍රැෆයිට්, ගෝල්ඩ්, සිල්වර්, සියරා බ්ලූ, ඇල්පයින් ග්‍රීන් කලර්ස් වලින් මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. iPhone 13 Pro 256GB version එක 1,50,000ත් 1,60,000ත් අතර මිලකට විකිනෙනවා. ඒ වගේම iPhone 13 Pro Max 256GB version එක 1,70,000ත් 1,85,000ත් අතර මිලකට විකිනෙනවා. iPhone 14 සහ iPhone 14 Plus මේ ෆෝන් එක රිලීස් කරේ 2022 ඔක්තෝබර් මාසේ. 2025 වෙනකොට මේ ෆෝන් එක අවුරුදු 3ක් විතර පරණයි. midnight, starlight, blue, purple, yellow, red colours වලින් මේ ෆෝන් බලා ගන්න පුළුවන්. iPhone 14 128GB version එක 1,30,000ත් 1,45,000ත් අතර මිලකට විකිනෙනවා. iPhone 14 Plus 128GB version එක 1,50,000ත් 1,70,000ත් අතර මිලකට විකිනෙනවා. iPhone 14 Pro සහ iPhone 14 Pro Max මේ ෆෝන් රිලීස් කරේ 2022 සැප්තැම්බර් මාසේ. 2025 වෙනකොට මේ ෆෝන් එක අවුරුදු 3ක් විතර පරණයි. iPhone එකට Dynamic Island එක මුලින්ම හඳුන්වා දුන්නේ මේ iPhone 14 Pro එකට සහ iPhone 14 Pro Max එකට. Space Black, Silver, Gold, Deep Purple colours වලින් මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. iPhone 14 Pro 128GB version එක 1,80,000ත් 1,02,000ටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම iPhone 14 Pro Max 128GB version එක 2,10,000ත් 2,30,000ත් අතර මිලකට විකිනෙනවා. iPhone 15 සහ iPhone 15 Plus මේ ෆෝන් රිලීස් කරේ 2023 සැප්තැම්බර් මාසේ. 2025 වෙනකොට මේ ෆෝන් එක අවුරුදු 2ක් විතර පරණයි. black, blue, green, yellow, pink කියන කලර්ස් වලින් එනවා. iPhone 15 128GB version එක 1,70,000ත් 1,80,000ත් අතර මිලකට විකිනෙනවා. ඒ වගේම iPhone 15 Plus 128GB version එක 1,80,000ත් 1,90,000ත් අතර මිලකට විකිනෙනවා. iPhone 15 Pro සහ iPhone 15 Pro Max මේ ෆෝන් දෙකත් රිලීස් කරේ 2023 සැප්තැම්බර් මාසේ. black titanium, white titanium, blue titanium, natural titanium colours වලින් මේ ෆෝන් බලා ගන්න පුළුවන්. iPhone 15 Pro 128GB version එක 2,10,000ත් 2,20,000ත් අතර මිලකට ලංකාවේ විකිනෙනවා. ඒ වගේම iPhone 15 Pro Max 256GB version එක 2,70,000ත් 2,90,000ත් අතර මිලකට විකිනෙනවා. iPhone 16 සහ iPhone 16 Plus
මේ ෆෝන් රිලිස් කරේ 2024 සැප්තැම්බර් මාසේ. මේ වෙද්දි රිලිස් කරලා අවුරුද්දක්වත් නැහැ. මේ වෙනකොට තියෙන ලේටස්ට්ම iPhone series එක මේක. මේ ෆෝන් වලට black, white, pink, teal, ultramarine කියන කලර්ස් එනවා. iPhone 16 128GB version එක 2,10,000 2,30,000 අතර මිලකට ලංකාවේ විකිනෙනවා. ඒ වගේම iPhone 16 Plus 128GB version එක 2,30,000 2,50,000 අතර මිලකට විකිනෙනවා. iPhone 16 Pro සහ iPhone 16 Pro Max මේකත් රිලිස් කරේ 2024 සැප්තැම්බර්. සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ. black titanium, white titanium, natural titanium, desert titanium කියන කලර්ස් වලින් මේ ෆෝන් බලා ගන්න පුළුවන්. iPhone 16 Pro 256GB version එක 3,20,000 අතර මිලකට ලංකාවේ විකිනෙනවා. ඒ වගේම iPhone 16 Pro Max 256GB version එක 3,30,000 3,50,000 අතර මිලකට විකිනෙනවා. ඔන්න අද අපි කතා කරා iPhone X එකේ සිට iPhone 16 Pro Max දක්වා ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මිල ගැන. පරණ මොඩල්ස් ඇත්තටම ලාභයි. ලේටස්ට් ඒවා ටිකක් මිලෙන් වැඩි. ඔය ෆෝන් එකක් ගනිද්දි මුලින්ම බලන්න ඕන ෆෝන් එකේ කන්ඩිෂන් එක. කන්ඩිෂන් එක වැඩි වෙන තරමට මිල වැඩි. පළුදු වෙලා සීරලා වගේ කන්ඩිෂන් අඩු නම් මිල අඩු වෙනවා. ඉතින් ඔයා කන්ඩිෂන් අඩු නම් වැඩි ගාණක් ගෙවන එක මෝඩ වැඩක්. review tool එක හරහා චෙක් කරලා බලන්න අනිවාර්යයි. ඒකෙන් හොයාගන්න පුළුවන් බැටරි, කැමරා, ඩිස්ප්ලේ වගේ දේවල් රීප්ලේස් කරලාද කියලා. රීප්ලේස් කරලා නම් වටිනාකම අඩු වෙනවා. ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ගන්න ෆෝන් එක 100% බැටරි charge කරගෙන ඩිස්ප්ලේ එක උපනුම් brightness level එකට දාලා PUBG, COD Mobile වගේ පත ගේම් එකක් පැය භාගයකට වඩා සෙල්ලම් කරන්න. ඒකෙන් ඔයාට බැටරි ගැන අදහසක් වගේම hidden errors, ෆෝන් එක restart වෙන scene, struck වෙන scene තියෙනවා නම් අනිවාර්යෙන් මේ ගැන දැනගන්න පුළුවන්. අනිවාර්යෙන් iCloud එක log out වෙලාද කියලාත් බලන්න. වෙන කාගේ හරි iCloud එකක් තියෙන ෆෝන් එකක් ගත්තට කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේම Google Pixel ගැන වීඩියෝවක් ඊළඟට බලන්න ඕන නම් දැම්ම subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. මං හර්ෂ. good day.